ජොබ් කෑල්ලක් හොයාගෙන නෑනේ මෙතන හරියන්නේ නෑ. ආයෝ මොකෝ බං මේ නිකන් සංසාරේ පායලා වගේ. ඇයි බං ඉතින් මේ යුද්ධ ඉවරකුත් නෑ අපේ ආර්ථික ප්‍රශ්න ඉවරකුත් නෑ. ඒක නම් ඒව තමයි බං දැන් යුද්ධ කතාන්තර බලන් ආර්ථිකෙත් බංකොලොත් තීගෙන එන්නේ. මම මේ දැනුත් කල්පනා කර කර ඉඳී බං මං වැඩ කරන තැන පඩි මදි බං. වැඩ හරියන්නේ නෑ මම නවතිනවා කිය ඉන්නේ නවත්තෙමුට. ඒකට බලහන්කෝ අපි වැඩ කරන තැන. පාඩි තියෙනවා මචං ඕන තරම්. ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. පඩි හොඳද බං? සුපිරි පඩි ගොඩක් තියෙනවා. අම්මට ඒ පඩි වැඩි නම් මාවත් එක්කම් ඵලයන්කෝ බං. දැන් ගන්නෙත් නෑ කමන්නේ මං මේ අපේ බොස්ට කියලා බව දාලා දෙන්න. මේ හැබැයි හෙට උදේ අනිවාර්යෙන් මරේ. අනේ ලොකු දව්වක් මං අද ගිහිල්ලා දැන් මං යන ගමන් ගිහිල්ලා පොස්ට විස්තරේ කියලා බව දාලා දෙන්න උඹ වරෙන්කෝ. ලොකු දව්වක් බං මේ උඹත් එහෙනම් යනෝනේ මේ. මම ඉතින් කොහොමත් යනවා මං එතන වැඩනේ බා. හරි මේ බෑවිල්ලා මට කතා කරපන්කෝ මං වැඩේ සෙට් කරන්න. එහෙනම් මේ බොහොම ස්තුතියි මං හෙට උදේ වෙනවා අනිවාර්යයෙන්. හරි. උඹ නම් කරපු දව්ව ආයි කියලා නිම කරන්න බෑ මං ගිහින් එන්න හොඳේ. හරි හරි උස්සන්න. ඒ බා මං ආවා මේ ඔමිදහම් මේ මහත්තය උඩහට ගියා පොඩ්ඩක් මේ ඒවි දැන්. මේ පොඩ්ඩක් ඉඳහම් මේ වාඩි වෙලා ඉඳහම්කෝ පොඩ්ඩක්. නෑ වාඩි. ඔව් වාඩි වෙලා ඉඳහම්. මාත්‍යෝ මේ අන්නර මං කිව්ව එක්කෙනා මේ ඇවිල්ලා ඉන්න පොඩ්ඩක් බලන්න. ආවද? ඔව්. උඩහට ගිහින් මම වැටි බලන්න. හරි. අවුලක් නැහැ ඉතින් මේ මම යාළුවට විස්තර කියලා තියෙන්නේ. එක සැරේට ඉතින් මහ ලොකු ගාණක් නම් දෙන්න බෑ. අපි පොඩි ගාණක් දෙන්න. පඩියනේ. ඔව්. යාළුවත් එක්ක වැඩ බලමු යාළුවෝ 30ක් විතර සාමාන්‍ය මාසෙට. මාසෙට 30ක් විතර. 30ක් විතරනේ. මේ හරි මහත්තයෝ හරි මේ මම යාළුවට කියලා තියෙන යාළුවගෙන් අහගෙන වැඩ ටික කරගෙන යන්න. හරි මහත්තයෝ. හරි. අරෝ මට කිව්වනේ වැඩි පඩි දෙනවා කියලා මෙතන. ඌට දෙකක් කියනවා අද නම් මොකේ ජොබ් එකක් නැති කරා මෙතන ගියේ. මෙහෙවරම් බල්ලෝ. ඔව්. දැන් තෝ මට කිව්වනේ පඩි ගොඩක් තියෙනවා වැඩ නම් අමාරුයි කියලා. ඔව් ඉතින්. මං තිබ්බ ජොබ් එකක් දාලා ආවනේ. ඔව්. දැන් මොකද කියන්නේ? අංබට කලින්ම කිව්වනේ මෙහි පඩි ගොඩක් තියෙනවා වැඩ නම් ටිකක් අමාරුයි ඉතින්. මේ බිල්ඩින් එක තට්ටු දෙකක් කුසයි. හරිය. මේ බලහම මහා පඩි ගොඩක් තියෙනවා. වැඩ ඉතින් ටිකක් අමාරුයි. පඩිය මේක යකෝ මං කලින් වැඩ කරන දැන මීට වැඩිය කිව්වා. තෝ මාව කෑව මං යනවා තෝගේ කී මහලා මාත් ආවනේ බුරුවා. මේ පඩි ගොඩක් තියෙනවනේ බං. සුබ දවසක් වේවා. ඉතින් අපේ යාළුවෝ සෙට් එකට අදාව ඉතින් සුපිරිම ප්ලේස් එකක් ගැන කියන්න. ඉතින් ඔයාගේ පවුලේ අය යාළුවෝ එක්ක නිවාඩුවක් ගත කරන්න පාටි එකක් ගන්න. ඒ වගේම තමයි ඔයාගේ සුවම්යා සුසාතිය එක්ක සුන්දර වෙරළ තීරයක අසිරිය විඳිමින් දවසක් ගත කරන්න. ඒ වගේම තමයි අපෙන් කෑවොත් පිට යන්නේ පිටින් කෑවොත් අපි දන්නේ නැහැ කියලා මේ අය ඔයාලා වෙනුවෙන් arrange කරලා තියෙනවා සුපිරිම කෑම සෙට් එකක්. ඔයාලගේ අතේ ඇති ගානට හිතේ හැටියට සෞඛ්‍ය ආරක්ෂිතව කන්න සුපිරිම ප්ලේස් එකක් තමයි රාජු ෆිෂර්මන් ලයිෆ් රිසෝට් කියන්නේ. ඉතින් සුපිරිම ප්ලේස් එක තමයි මේක තියෙන්නේ. ඔයාලට AC rooms non AC rooms ඔයාලට අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. ඉතින් මේක තියෙන්නේ වැලිගම කප්පරතොට දීවර සංස්ථාව ආසන්නයේ තමයි තියෙන්නේ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ඇවිල්ලා එන්ජොයි කරන්න. ඔයාලට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් අපි පහත් දාලා තියෙන contact number එකෙන්. ඉතින් ජය වේවා අපි ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.